ඉතින් ඔන්න අදත් තව සුපිරි වීඩියෝ එකක් කරගෙන අදගෙන ආවේ thumbnail එක තිබ්බාගේ one tap ගහන්න පුළුවන් setting ටික. මේක 1GB 2GB කොහමයි 8GB වගේ එනකම් හදා ගන්න ඕන setting ටික මම මේ වීඩියෝ එකේ කියන්නම්. ඔක්කොම මගේ channel එක subscribe කරලා like එකක් දාන්න. subscribe කරලා bell එක ඕල් දාන්න නැත්නම් notification එන්නේ නැහැ ඔයාලට. ඉතින් සෑහෙන කාලෙක YouTube ආයෙ පටන් ගත්තේ මේ අවුලක් නැහැ මම හිතුවා තාන්න ගීච් එක තිබ්බා. තව දෙයක් තමයි මේ setting ටික හදාන්න මෙන්න මේ වීඩියෝ එක මම දැම්මා. ඒ වීඩියෝ එකත් බලන්න ඕලා අනිවාර්යෙන්ම. හරි එහෙනම් දැන් අපි කතා කරමු 1GB 2GB 3GB වලට හරියන setting ටික. අනිවාර්යෙන්ම ආ වීඩියෝ බලන්න මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. මේ setting ටික හදාන්න ඒක තියෙන විදිහට custom එක play කරන්න. ඒතකොට one tap ගන්න පුළුවන්. හරි boys ඉතින් ඔයාලා මේ setting ටික හදාගන්න. දැන් මට ඇත්තටම setting තියෙන තැන් ටිකක් අමතකයි. මේ අලුත් setting නේ හරි. ඉතින් මම වීඩියෝ කරනවා නම් මේ හැම එකම 200ට දැම්මා. 1GB 2GB 3GB වගේ තියෙනවා. ජෙනරල් එක ඔයාලා සාමාන්‍ය 180ට වගේ තියාගන්න. ඊට පස්සේ red dot කියලා තියෙනවා නේද? ඒක ඔයාලා තියාගන්න 150ත් 180ත් අතක වගේ. ඊට පස්සේ two scope එක තියෙන මේකෙන් ගොඩක් one tap CS වලින් one tap BR වලින් one tap ගන්න ඕනම් මේක මූලික වෙනවා. two scope එක. මේකත් ඔයාලා 150ත් 160ත් වගේ අතක තියාගන්න. four scope එක 160ත් 70ත් වගේ අතක තියාගන්න. ස්නයිපර් ස්කෝප් එක නම් 130ක් 150ක් විතර අතක තියාගත්තා නම් ඇති. හරි boys ඊට පස්සේ free loop එක මොකක්ද තියන්නේ? ඕක ඔයාලා සාමාන්‍ය 1GB 2GB 3GB වගේ නම් 150 180 වගේ අතක තියාගන්න. හරි නා අපි වැඩි හිතලා අපි 4GB 8GB අතක තියෙන ෆෝන් වලට හොඳම setting ටික one tap ගහන්න පුළුවන් වෙන හොඳම setting ටික මොනවද කියලා. ඔය ඉතින් අනිවාර්යෙන්ම මේ setting ටික හදාගෙන ඔයාලා මම කලින් දාපු වීඩියෝ එක තියෙනවා. ඒක මම description එකේ ඒකේ link එක දාන්නම්. ඒකෙන් ගිහිල්ලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ විදියට play කරන්න. මේ setting ටික හදාන ගිහිල්ලා ඒ වීඩියෝ එකේ විදියට play කරන්න. එතකොට හරිය. එතකොට තමයි ඔයාලට හරියට one tap ගහන්න පුළුවන් වෙන්නේ. මම තා මේ one tap ගහන්න පුළුවන් scene එක ගැන වීඩියෝ දෙක තුනක් ගේන්නම්. හරි ඉතින් එහෙනම් අපි බලමු 4GB 6GB 8GB ෆෝන් වලට හරියන setting ටික. හරි ඔයාලා ජෙනරල් එක 140ත් 170ත් වගේ අතක තියාගන්න. හරි ඊට පස්සේ ඔයාලා red dot එක 150ත් 140ත් අතක තියාගන්න. ඊපස්සේ two scope එක තියෙනවා. ඉන්නේ two scope එක තමයි two scope එක four scope එක ඇත්තටම BR CS වල ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම BR වල. two scope එක 120ත් 140ත් අතක වගේ තියාගන්න. බලපන් මේක රික් දාන්න ඕනේ බා. කොහොමද මේක කරන්නේ කියලා. හරි ඊට පස්සේ four scope එක 140ත් 130ත් අතක වගේ ගානක තියාගෙන ඊට පස්සේ ස්නයිපර් ස්කෝප් එක නම් 100ත් 120ත් විතර තිබ්බාම ඇති. ඊපස්සේ මෙන්න මේක අන්තිම setting එක 120ට තියාගන්න. ආයෙ ඉතින් boys නා අදට වීඩියෝ කොච්චර අනිවාර්යයෙන්ම මේ setting ටික හදාගෙන ගිහිල්ලා අර වීඩියෝ එක ඉදිරිය පොඩ්ඩක් play කරන්න. play කරලා බලන්න ඔයාලා one tap වදී. මම තව වීඩියෝ දෙකක් තුනක් ගේන්නම් මේ one taps ගහන විදි ගැන ක්‍රම ගැන ගේන්නම්. ඉතින් නම් අදට වීඩියෝ කොච්චරයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් like එකක් දාන්න. කලින් වීඩියෝ දෙකේ giveaway එකක් තියෙනවා. ඉතින් ඒකටත් තේින්ද මේ වීඩියෝ ටික බලලා set